ආයුබෝවන් යාළුවනේ. ඉතින් කොස්ට් ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් අලුත් හොල්මන් කතාවක් ගෙනාවා. මේකත් සත්‍ය සිදුවීමක් ඇසුරින් සිදුවෙච්ච කතාවක්. ඉතින් මම ඉස්සෙල්ලා කලින් වීඩියෝ වල කිව්වා වගේ ඔයාලට සුළු දෙයකටත් බයටපත් වෙන අය ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න එපා. ඒ වගේම මේ වීඩියෝ බලන අය ඉන්නවා අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයාලට මේ වගේ තව බය හිතෙන වීඩියෝ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් සත්‍ය සිදුවීමක් ඇතුළේ සිදුවෙච්ච කතාවක්. එහෙනම් අපි කතාවට යමු. මේ සිද්ධියට මුහුණ දෙන්නේ කසුන් කියලා අවුරුදු 26ක තරුණයෙක්. ඔහු වියලි කලාපයේ ඈත නගරයක පෞද්ගලික ආයතනයක සේවය කළ කෙනෙක්. එදා සෙනසුරාදා දවසක් කසුන්ට වැඩ අධික වුණු නිසා කාර්යාලයෙන් පිටත් වෙනකොට රෑ 11 පසු වෙලා තිබුණා. ඔහුගේ නිවසට යාමට තිබුණේ කිරිගල් පොත්ත කැලෑවේ මැදින් වැටී තිබුණු කිලෝමීටර් 15ක් විතර දිග ඉතාම පාළු පාරක්. මේ පාරේ රෑ 10න් පස්සේ කිසිම කෙනෙක් ගමන් කරන්නේ නැහැ. මොකද ඒ පාරේ අලි ගමන් කරනවා වගේම විවිධ අදෘශ්‍යමාන බලවේග ගැවසෙන බවට ගම්මුන් අතර ලොකු බයක් තිබුණා. හැබැයි කසුන් තමන්ගේ යතුරුපැදියේ වේගය වැඩි කරලා මේ පාළු කැලෑ පාරට ඇතුළු වුණා. මුළු පාරම අඳුරේ ගිලිලා තිබුණා. යතුරුපැදියේ හෙඩ්ලයිට් එළිය විතරයි පාරට තිබුණේ. කසුන් කැලෑ පාරේ කිලෝමීටර් 5ක් විතර ඉදිරියට යද්දී එක පාරටම ඔහුගේ යතුරුපැදියේ එන්ජිම නතර වුණා. ඔහු බයිසිකලේ නැවත පණ ගන්වන්න කොච්චර හැදුවත් ඒක වැඩ කළේ නැහැ. වටවිටාම මලමිනී පිට්ටනියක් වගේ නිශ්ශබ්දයි. ඒ එක්කම වියලි කලාපයේ තිබුණු අධික රස්නේ තප්පර ගණනකින් අයිස් වගේ සීතල බවට පත් වුණා. පාර දෙපස තියෙන විශාල ගස් අතරින් අමුතු විදිහේ හීන් කෙඳිරිල්ලක් සහ අඬන සද්දයක් ඇහෙන්න ගත්තා. කසුන් බයෙන් ගැහෙමින් තමන්ගේ ෆෝන් එකේ ලයිට් එක දැල්වලා වටපිට බැලුවා. පාරේ ඈතින් සුදු පාට මීදුමක් වගේ දෙයක් පාර හරහාට ගලාගෙන එනවා ඔහු දැක්කා. ඒ මීදුම අස්සෙන් ඉතාම උස ඇටසැකිල්ලක් වගේ කෙට්ටු දිග කෙස් වැටියක් ඉස්සරහට දාගත්ත බිහිසුණු රූපයක් හිමින් පාවෙලා කසුන් ඉන්න දෙසට එන්න පටන් ගත්තා. ඒ රූපේ ඇස් තිබුණු තැන්වලින් රතු පාට ලේ වැනි එළියක් විහිදුණා. කසුන්ට තේරුණා මේ ගම්මු කියන මහසෝනා හෝ කැලෑවට අධිපති දරුණු අවතාරයක් කියලා. කසුන් බය වුණ පාර බයිසිකලේ එතනම දාලා දුවන්න හැදුවා. හැබැයි පුදුම කියන්නේ ඔහුගේ කකුල් දෙක පොළොවට ඇල්ලා වගේ ගල් වෙලා තිබුණා. ඔහුට එක අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි වුණා. ඒ බිහිසුණු රූපේ කසුන්ගේ ළඟටම ඇවිත් තමන්ගේ දිගු නියපොතු පිරුණු අත කසුන්ගේ බෙල්ල දෙසට දිගු කළා. කසුන්ට දැනුනේ තමන්ගේ පණ වාතයෙන් ඇදලා ගන්නවා වගේ දරා ගන්න බැරි වේදනාවක්. ඔහු අවසන් වරට මුළු ශක්තියම දාලා කෑ ගැහුවා. ඉතින් යාළුවනේ මේ සැබෑ සිදුවීම ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මහරෑ 12න් පස්සේ පාළු කැලෑ පාරවල් වල ආයිද මිනිසුන්ට නෙවෙයි. ඔයාලගේ අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ලයික් කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක් වේවා. අපි තවත් මේ වගේ බිහිසුණු හොල්මන් කතාවකින් ආයෙත් හම්බෙමු. bye.